කිව්වට තරහ වෙන්න එපා. දැන් ඔය සමහර උපාසකම්මල හින්දාම පන්සල එපා වෙච්ච උන් ඉන්නවනේ. ඇයි? උන්දලා ගිහිල්ලා පන්සල අල්ලගෙන නේද? උන්දලගෙන් අහන්න ඕන බුද්ධ පූජාව තියන්නත්, වාජනේ ගන්නත්, වතුර එකක් බොන්නත්, පැන එක නාඩගමක් නේ. පිස්සුවක් ඇත්තටම. ඒවා කරන්න එපා. එහෙම කරාම වෙන්නේ මිනිස්සුන්ට හිතෙනවා අයියෝ මේ පන්සලේ ආමුතුරු නෙමෙයි නායක. යාවලු ටිකනේ නායක. ඒගොල්ලෝද මේ වැඩේ කරන්නේ. ඒගොල්ලොන්ගෙන් අවසර කරන් අපි පන්සල් එනෝනේ. එතකොට තව ඊගෝ එකක් තියෙන මිනිහෙක් වුණොත් එහෙම මේ එක එක්කෙනාගෙන් අහහා උපදෙස් අරන් පන්සල් එන්න කැමති වෙන්නේ නෑ. පන්සලෙන් මග හැරෙනවා. මොකක් හරි සංවිධානයක් තියෙනම් ඒකෙන් අයින් වෙනවා. ඇයි? අර එක්කෙනෙක් දෙන්නේ කැමතිස්සෙම මේ අනිත් අයම මෝඩයෝ කියලා හිතාගෙන දඟලන්න ගන්නවා. එහෙම කරන්න එපා. තමන්ට කවුරු හරි කෙනෙක්ව මේ උදාහර වැඩවලට යොදා ගන්න ඕන කියලා හිතනවා නම් එයාව ඉස්සරහට තල්ලු කරන්න පුරුදු වෙන්න.